Hello guys, Dean Post YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ අද මම ඔයාලට කියලා දෙන්න කියන්නේ පොඩි වැඩක් මේක මට වුණා. මේ මගේ බයික් එක Apache 160. මේකේ චේන් ස්පොකට් එක ඉස්සරහ ගියා. මොකද මම අලුතෙන් දැන් මේ ගියා. මේ මට මේක සුද්ධ කරන්න බැරුණා මේ ඉස්සරහ වීල් එක ගාව. ඔයාලත් පොඩ්ඩක් බලන්න මේ ඔයාලට බයික් එකක් තියෙනවනේ මේ ඉස්සරහ මෙන්න මෙතන චේන් ස්පොකට් එකේ මේ පොඩ්ඩක් ඔයාලා මාස දෙකකට එක සැරයක් වගේ හරි පුළුවන් ඔයාලා මේක අනිවාර්යෙන් මේක තියෙන මේ පස් ටික ඔක්කොම අයින් කරන්න. මොකද චේන් එකේ තියෙන ඔයිල් එක කවලම් වෙන ඔක්කොම මේ වෙලා තියෙන මම පෙන්නන්න මේ තියෙන මේ වගේ වුණාම මේක අර චේන් එක කැරකෙනම පොඩක් කරකවලා පෙන්නන්නම් බයික් එකේ තියෙන මේ විදිහට කරකවනකොට ඔය වැලිත් එක්ක සද්ද එන්නේ අර වැලි මේකේ තියෙන. ඒකට මේ කැපෙනවා මේ රෝදේ. ඔයාලත් ඒක අනිවාර්යෙන්ම සර්විස් කරනකොට හරි කියලා ගලවලා ඒකත් කරගන්න. ඔයාලා ගෙදර ඉඳලා ගලව ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි අතුරක් ඕන. මෙන්න මේ වගේ අතුරු සෙට් එකක් ඕනේ. මම ඒකත් පෙන්නන්නම් මෙන්න මේ වගේ. ඉතින් මේ කෑල්ල ගලව ගන්න ඕන. ඔයාලා අනිවාර්යෙන් ඒක කරලා බලා ගන්න. මේ දින්නේ සුපිරියට මේක සර්විස් කරලා දාන්න. මොකද ගොඩක් කල් චේන් එක තියාගන්න පුළුවන්. මෙන්න මෙතන රෝදේ මේ කරකුණුන්න පේන ඉතින් මගේ මේක ගියා. මම ගමනක් යන්න යද්දි තමයි මේක උනේ. මට බලන්න බැරුණේ. ඒ කියන්නේ ගොඩක් කාලෙකින් සර්විස් කරේ නෑ. ඔයාලා අනිවාර්යෙන් මේක බලන්න. මම කියන්නේ මේ සර්විස් කරන කට්ටිය නෙවෙයි මේ සමහර කට්ටිය පදිනවා විතරයි. ඒකයි කියන්නේ. මෙන්න මේ කෑල්ලත් එක්ක බලන්න මේ රෝදෙත් පුරවන ඔරිජිනල් එකම දාගන්න. නැත්නම් මේ විදිහට තමයි ඔයාලටත් මේ බයික් එකේ පස්සේ හදාගන්නේ. අපේ මොකද චේන් එකේ මේ කෑලි කපන පට්ට ගණක් යනවා. මේ කෑල්ල 1000 ගණක් එනවා. මේකත් 3000 ගණක් එනවා. චේන් එකකට 6000 ගණක් යනවා. ඔයාලා 10000 12000ක් විතර වෙනවා මේ කෑලි ටික ඔක්කොම දාගත්තොත්. ඊට පස්සේ මේ වගේන් කැරකිලා මේ රෝද සවුත් වෙලා මේ කෑලිත් එක්ක ගලවන්න වෙලා ඔක්කොම අවුල් වුණාම ඔක්කොම කෑලි ඉවරයි. මොකද මේ ඔක්කොම දානවා කියන්නේ පට්ට ගානක්. බයික් එකට පරිස්සම් කරගන්න. මේ Apache 160 පරණ මොඩල් එක 2007 එක. ඔයාලත් මේ විදිහට මේ සර්විස් කරලා මේක තියාගන්න. මොකද ඔයාලට ගොඩක් වැදගත්. මේකයි මම කිව්වේ මේ සර්විස් කරන විදිය. මේ විදිහට ගලවලා පොලි රෙදි කෑල්ලක් හරි මේ වගේ අරන් ස්ක්‍රූප් නේන තියෙනවනේ මේ විදිහට දාලා මෙතෙන්ට දාලා මෙන්න මේ හොඳට පිහදලා එකපාරම වතුරෙන් හොදන්න එපා. මේ ටික ඔක්කොම අයින් කරලා ඉවරලා මේක පිහදලා ඉවරලා වතුර දාන්න. නැත්නම් වතුර එකපාරම දැම්මට යන්නේ 11 හොඳට වේලලා මේක හොඳට වතුරෙන් හොදන්න. මම තාම වතුරේ හේදුවේ නැහැ. ඉස්සලා මේ ඔක්කොම තියෙනවා පිහදලා වතුරෙන් හොදලා ඉවරලා ආයෙ ඔයිල් ටිකක් දාලා ඔක්කොම චේන් එකට හොඳට ඔයිල් දාන්න. ඔයිල් දාලා ඉවරලා අවුවේ ටිකක් තියලා ඉවරලා හයි කරන්න. එකපාරම හයි කරන්න එපා. කොහොම හොඳට කරකව ගන්න. දැන් කොහොමද කියලා නිකන් සද්දෙන්නේ මේ වගේ මේ සද්ද වල මට කමෙන්ට් එකක් දාන්න. අවුල්ද නැත්නම් ඇතුලේ හැටිද කියලා. ඊට මේ වැලි තියෙන සැවෙන්න ඇති. ඉතින් මේ චේන් එක එකපාරම ගැලවිලා වැටුණා මෙතනින්. මේ පිටිපස්සෙන් වැටලා හැට වැටුනේ. ඉස්සරහ වීල් එක ගෙවිලා තිබ්බේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න කට්ටියට ෂෙයා කරන්න. අද වීඩියෝ එක නවත්වනවා. ඔයාලා මේ අනිවාර්යෙන් මේ දේ කරන්න.